ඉතින් ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා තත්සල ප්‍රෝ YouTube channel එකට. ඉතින් ඔයාලව අද මේ එකතු වෙන්නේ Arduino ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ඔයාලගව Arduino board එකක් නැත්නම් අපි ලියන Arduino programming run කරන්න පුළුවන් විදිහක් ගැන, run කරලා test කරන්න පුළුවන් විදිහක් ගැන. ඔයාලා ඉතින් මාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට අපතෙන් bell icon එකත් hold දාන්න. ඊට පස්සේ මම දාන වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අපි නම් තවත් කතා කරන්න අද වීඩියෝ එකට යන්න. ඔයාලා මුලින්ම ඔයාලා ඉන්ටර්නෙට් එක මොකක් හරි බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒක සර්ච් කරගන්න. Tinkercad කියලා. Tinkercad කියලා සර්ච් කරගෙන එන්ටර් කරගන්න. ඊට පස්සේ ඔයාලට උඩින් මෙන ලින්ක් එක ක්ලික් කරන්න. ඔයාලට උඩින් මෙන ලින්ක් එකෙන් ගියාට පස්සේ මේ වගේ එකක් තමයි ඕපන් වෙන්නේ. මේකෙන් ඔයාලට Arduino project run කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන sign up කියන එක ක්ලික් කරන්න. ඔයාලට මෙතන account එකක් create කරගන්න වෙනවා. ඉතින් ඔයාලගව දැනටමත් account එකක් තියෙනවා. මේකට log වෙන්න පුළුවන්. මම මෙතන account එකක් create කරනවා. personal account create a personal account කියන එකට click කරනවා. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් ඔයාලා Google account එකෙන් sign up වෙන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ email account එක select කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන continue කියන එක දෙන්න. ඊට පස්සේ අහනවා ඔයාලා country එක මොකද්ද කියලා. මම මෙතන ශ්‍රී ලංකා කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලගේ birth එක මෙතන දෙනවා. මම මෙතන මගේ birth එක දෙනවා. ඊට පස්සේ next කරන්න. ඊට පස්සේ මෙතන continue කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා account එක දැන් create වෙලා ඉවරයි. දැන් ඔයාලට මෙතන ඔයාලගේ Arduino project run කරලා බලන්න පුළුවන්. මෙතන ඔයාලා යටට ගියාම circuits කියලා එකක් තියෙනවා. ඔයාලා මෙතන create a new design කියන එකට click කරන්න. ඔයාලට මෙතනින් අපි කරන ඕනම Arduino project එකක් මෙතනින් Arduino board තියෙන එක components තියෙනවා. මේ components දාලා programming එක මේකට ලියලා upload කරලා බලන්න පුළුවන්. අපි දැන් මෙතන සරල programming එකක් හදලා බලමු. මේක තමයි අපි workplace එක. මම මෙතන breadboard එකක් ගෙනල්ලා දා ගන්නවා. ඔයාලට මේවට කැමති නම් දෙන්නත් පුළුවන්. මම මේ default නමම තියා ගන්නවා. ඊට පස්සේ මම මෙතන Arduino Uno board එකක් ගෙනල්ලා තියා ගන්නවා මෙතන. ඊට පස්සේ මම මෙතන LED bulb එකක් ගෙනල්ලා ගන්නවා. මම LED bulb එක මෙන්න මෙතන මෙහෙම කනෙක්ට් කර ගන්නවා. අපිට දැන් අපේ පළවෙනි ප්‍රෝග්‍රෑමින් ලියන්න මේ ටික තිබුණාම හොඳටම ඇති. මම දැන් මෙතනට ඔයාලට මෙතන වයර් එකක් අඳින්න ඕන. මේ කැමැත්තෙන් සිලෙක්ට් කරලා මෙහිම අරන් ගිහිල්ලා කැමැත්තෙන් ගිහිල්ලා ඔයාලට වයර් එක නැමෙන්න ඕන තැනින් මෙතනින් ආයි සිලෙක්ට් කරලා මෙතනින් යන්න පුළුවන්. මම මෙතනින් බැක් යනවා. ඔයාලට මෙතනින් ධනද ඍණද කියලා සිලෙක්ට් කරලා දීලා තියෙනවා. මෙතන ඇනෝඩ් කියන්නේ ධන එක. මම ඒ හින්දා මේක මගේ Arduino board එකේ 13 වෙනි pin එකට කනෙක්ට් කරගන්නවා. ඔයාලා මේක ලස්සනට කනෙක්ට් කරගන්න පුළුවන්. මම මේක රියල් ලයින් එක අපේ Arduino board එකේ
ground කියලා තියෙන ඕන තැනකට කනෙක්ට් කරගන්නවා. මම මගේ Arduino board එකේ මෙතන ground කියලා තියෙන තැනට කනෙක්ට් කරගන්නවා. මම මේ වයර් එක පොඩ්ඩක් ලස්සනට හදා ගන්නවා. මම මේ දන ලයින් එක යන වයර් එකට රතු පාට දෙනවා. මේ රින ලයින් එක යන වයර් එකට කළු පාට දෙනවා. අපි දැන් බලමු මේකට ප්‍රෝග්‍රෑමින් කරලා ලියන්නේ කොහොමද කියලා. ඔයාලා මෙතන කෝඩ් කියන එකට යන්න. ඔයාලා මෙතන බ්ලොක්ස් විදිහට ලියන්න පුළුවන්. අපි දැන් බලන්නේ මේ බ්ලොක්ස් විදිහට ලියන විදිහට නෙමෙයි. ටෙක්ස්ට් එකක් විදිහට ලියන විදිහ. අපිට මේ කෝඩ් එක අප්ලෝඩ් කරලා අපේ LED බල්බ් එක පත්තු කරන්න පුළුවන්. අපි ඉතින් බලමු අපේ විදිහටම සරලව කෝඩ් එක ලියා ගන්න කොහොමද කියලා. මම මේ ලියලා තියෙන කෝඩ් එක සම්පූර්ණයෙන් අයින් කරගන්නවා. අපිට ඕන නම් පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක අපේ Arduino IDE එකෙන් ප්‍රෝග්‍රෑම් කරලා මෙතනට copy paste කරන්න. මම Arduino IDE එකෙන් මේක ලියලා copy paste කරගන්න. මම මුලින්ම මගේ Arduino IDE එක open කරගන්නවා. අපි දැන් බලමු LED බල්බ් එක blink කරන්න කෝඩ් එක ලියන්නේ කොහොමද කියලා. ඉතින් මෙතන ඔයාලට පේනවා void setup කියලා එකක් තියෙනවා. ඉතින් අපි මෙතන Arduino board එක මොකක්ද setup කරගන්න ඕන නම් මේ සකල වරහන් දෙක ඇතුළත තමයි setup කරන එක ලියන්නේ. මෙතන void loop කියලා එකක් තියෙනවා. මේ void loop කියන එක අපිට වෙන්න ඕනේ දේ තමයි මෙතන ලියන්නේ. මේ void setup කියන එක අපි ප්‍රෝග්‍රෑම් එක run කළාම එකපාරයි run වෙන්නේ. මේ void loop කියන එක run වෙලා ඉවරලා ආයි මේ void loop කියන එක දිගටම මේ void loop කියන එක run වෙවි තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇලයිර් දෙකක් දාලා මෙතන කමෙන්ට් එකක් ලියලා තියෙනවා. ඉතින් මේ කමෙන්ට් එකෙන් අපේ කෝඩ් එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් මේ කමෙන්ට්ස් ලියන්නේ අපේ කෝඩ් එක අඳුර ගන්න ලේසි වෙන්න. මම මේ ඔයාලට මේ කමෙන්ට් එක තියාගන්නම කෝඩ් එක ලියන්න පුළුවන්. මම මේ කමෙන්ට් එක අයින් කරගන්නවා. දැන් අපි LED බල්බ් එක කනෙක්ට් කරේ 13 වෙනි පින් එකට. ඒ හින්දා මම මගේ 13 වෙනි පින් එක අවුට්පුට් එකක් විදිහට ලියා ගන්නවා. මෙතන ලියන්න pin mode වරහනක් දාලා 13 වෙනි පින් එක අවුට්පුට්. ඊට පස්සේ වරහන වහලා අපි හැම කෝඩ් ලයින් එකම අවසානයේ මේ සෙමිකෝලන් එක දාන්න ඕනේ. ගොඩක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වලදී මේ කෝඩ් ලයින් එක ඉවරෙද්දි මේ සෙමිකෝලන් එක දානවා. මේ සෙමිකෝලන් එකෙන් දාලා තමයි මේ කෝඩ් ලයින් එක ඉවරයි කියලා කියන්නේ. මම ඊට පස්සේ මේ void loop එකේදී කියනවා අපේ LED light එක මුලින්ම පත්තු වෙන්න කියලා. අපේ LED light එක මුලින්ම පත්තු වෙන්න කියලා ලියන්නේ digital light digital light කියලා ලියලා වරහනක් දාලා 13 වෙනි පින් එක high කියලා ලියන්න. high කියලා කියන්නේ පත්තු වෙන්න කියන එක. ආයි වරහන දාලා semicolon එකෙන් දාලා මේ කෝඩ් ලයින් එක ඉවර කරන්න. දැන් අපි අපේ 13 වෙනි පින් එක කනෙක්ට් කරපු LED light එක පත්තු වෙන්න කියලා තමයි දැන් කෝඩ් එක ලිව්වේ. අපි දැන් ලියමු තප්පරයක් නිමිලා ඉන්න කියලා. අපි තප්පරයක් නිමිලා ඉන්න කියන්නේ delay කියලා ලියන්නේ. delay කියලා ලියලා වරහනක් දාලා අපිට ඉන්න ඕනේ කාලය මෙතන මිලිසෙකන්ඩ් වලින් තමයි දෙන්න ඕනේ. මම මෙතන මිලිසෙකන්ඩ් 1000ක් කියලා දෙනවා. මිලිසෙකන්ඩ් 1000ක් කියන්නේ තප්පරයක් ඉන්න කියන එක. මිලිසෙකන්ඩ් 1000ක් කියලා දාලා වරහන වහලා සෙමිකෝලන් එක දානවා. දැන් අපි LED light එක පත්තු වෙන්න කියලා තප්පරයක් ඉන්න කිව්වා. දැන් අපි LED light එක නිමෙන්න කියලා ලියමු. අපි LED light එක නිමෙන්න කියලා ලියන්නේ digital light 13 වෙනි පින් එක ලෝ කරන්න කියනවා. ලෝ කියන්නේ LED light එක නිවන්න කියන එක. ඊට පස්සේ මං ආයි වරහන වල සෙමිකෝලන් එක දාගන්නවා. මෙතන ගමාවක් අඩු.
දැන් මං ඊට පස්සේ මෙතන ආයි තප්පරයක් නිමිලයි ආයි තප්පරයක් ඉන්න කියලා කියනවා. ආයි මේ ලයිට් එක පත්තු වෙන ඉස්සෙල්ලා තප්පරයක් ඉන්න කියලා කියනවා. මම මෙතනින් ආයි දාන ඩිලේ එක. ඩිලේ මිලිසෙකන්ඩ් 1000ක්. එහෙම නැත්නම් තප්පරයක්. දැන් මම මෙතන සෙමිකෝලන් දාලා මේ කෝඩ් ලයින් එක ඉවර කරනවා. ඔයාලා දැන් මේ කෝඩ් එක හරිද කියලා බලන්න මෙතන verify කියන බටන් එක ක්ලික් කරලා මේ කෝඩ් එක හරිද කියලා බලන්න පුළුවන්. ඒතර ඔයාලා අහන මේ කෝඩ් එක සේව් කරන්න ඕන කියලා. මම මේක සේව් කරන්නේ නැහැ. දැන් ඔයාලා පේනවා මෙතනින් verify වෙනවා. දැන් ඔයාලට පේන අපේ කෝඩ් එකේ කිසි වැරද්දක් නැහැ. done compiling කියලා වැටුණා. දැන් ඔයාලට පුළුවන් මේ කෝඩ් එක මෙහෙම කොපි කරලා මෙතන කෝඩ් එකට ගිහිල්ලා paste කරන්න. අපි දැන් මේ Arduino board එකට මේක අප්ලෝඩ් කරලා බලමු. මෙතනින් ඔයාලා start simulate කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා මේ LED light එක පත්තු වෙනවා. මෙතනින් යාලා warning එකක් පෙන්නනවා. මොකද අපි මේ LED light එක high කරද්දී resistor එකක් high කරපු නැති හින්දා මේ LED light එක පිච්චෙන්න පුළුවන් resistor එකක් high කරපු නැති හින්දා අපි දැන් මෙතන resistor එකක් high කරලා බලමු. දැන් අපි මේක ආයේ simulate කරලා බලමු. දැන් ඔයාලට පේනවා කිසි ප්‍රශ්නයක් නැතුව මේක වැඩ කරනවා. ඔයාලට දැන් පේනවා මෙතන Arduino board එකෙත් මේ LKL තියෙන light එක පත්තු වෙනවා. ඉතින් මේ LKL තියෙන light එක අපේ Arduino board එකේ 13 වෙනි pin එකට තමයි මේ Arduino board එකේ LKL light එක connect වෙලා තියෙන්නේ. ඉතින් මේ LED light එක blink එකදී මේ light එකත් blink වෙනවා. අපිට ඔන්න මේක blink වෙන කාලය අඩු කරගන්න පුළුවන්. මම මෙතන ආයේ code කියන එකට ගිහිල්ලා මෙතන මිලිසෙකන්ඩ් 100ක් කරනවා 1000ක් නැතුව. දැන් අපි මේක run කරලා බලමු. දැන් ඔයාලට පේනවා ඉක්මනට blink වෙනවා. ඉතින් දැන් ඔයාලට පුළුවන් Arduino board එක නැතුවම අපි කරන project මේ software එක හරහා run කරලා බලන්න. ඉතින් ඔයාලට මේකේ ගොඩක් components තියෙනවා. basics all මේ ගොඩක් components තියෙනවා. ultrasonic sensor විවිධ chip වර්ග ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මේ LED එකේ පාට මාරු කරගන්නත් පුළුවන්. මේ resistor එකේ තියෙන ohm ගාන මාරු කරන්නත් පුළුවන් මේකේ. ඔයාලට කැමති විදිහට මේ circuit එක හදාගන්න පුළුවන්. දැන් ඔයාලට අපි කරන ඕනෑම project එකක් Arduino board එකක් නැතුව මේ software එකෙන් run කරන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා තිමාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැපැත්තේ තියෙන bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ දාපුවම ළඟටම ගෙන්න ගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.